මහත්තයෝ මාව බේරගන්න හොරු රංචුවක් ඇවිත් මගේ අත්කකුල් ගැට ගහලා මගේ ඇස් ඉදිරිපිටම මගේ මහත්යාව කපල පැරුවා. තමන්ගේම සැමියා ලේවිලක් මැද මියගිහින් නිද්දි. සාරිපොටකින් අත් ගැටගහගෙන මුළු ගමම ඇහැරන්න කෑගස්සූ පිරිදක්. මුල්ම පැල්මට මේක මධ්‍යම රාත්‍රියක සිද්ධ වුණු වැරදුණු සන්නද්ධ කොල්ලකෑමක්. හැබැයි පොලිසිය අපරාධ ස්ථානය පරීක්ෂා කරදී දැක්කදයින් විමර්ශකයින් සම්පූර්ණයෙන්ම තුෂ්නිම්භූතෝරා. ඇත්තරම එදා රාත්‍රයේ ඒ වසා දැමූ දොරවල් පිටු පස සිද්ධ වුණේ මොකක්ද? රුපියල් ලක්ෂ ගණනක කොල්ලකෑමක් පිටු පස හැංගිලා තිබුණු මුළු ඉන්දියාවම කම්පා කරපු ඒ මාරාන්තික කුප්‍රකට රහස මොකක්ද? අද අපි දිගහරින්නේ ඇඟ කිලිපොලායට සැබෑ අභිරහස් කතාවයි. වීඩියෝ විස්සරට යන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ඉතිහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. දෙදහස් 26 වර්ෂයේ අප්‍රේල් මාසේ 7 වෙනිදා මුළු ලෝකෙම මුළු ඉන්දියාවම තද නින්දේ පසු වූ මධ්‍යම රාත්‍රියේ පසු වී මිනිත්තු කිහිපයක් ගත වූ හෝරාව. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ දර් දිස්ත්‍රික්කයට අයත් රාජ්ඝාට් පොලිස් ස්ථානයේ දුරකථනයේ එකපාරටම නාද වෙන්න පටන් ගන්නවා. නිහඬ රාත්‍රිය දෙදුරුම් වදිමින් ආපු ඒ ඇමතුම සාමාන්‍ය එකක් නෙවෙයි. දුරකථනයේ අනෙක් කෙළවරෙන් ඇසුනේ බියෙන් සහ වෙව්ලීමෙන් පිරුණු හති හලන කටහඬක්. ඒ කටහඬින් කියවුණේ රාජ්ඝාට් බලප්‍රදේශයට අයත් අතිශය සාමකාමී කුඩා ගම්මානයක් වෙන ගාන්ධිචරන් නැත්නම් ගුන්දි කේඩාචරන් ග්‍රාමයේ සිද්ධ වුණු අතිශය අමානුෂික ලේවැගිරීමක අපරාධයක් ගැන. ගමේ හැමෝම හොඳින්ම හඳුනන වයස අවුරුදු 28ක් විතර වුණු තරුණ සාර්ථක කුළුබඩු ව්‍යාපාරිකයෙක් වෙන දේව් ක්‍රිෂ්ණා පුරෝහිත් තමන්ගේම නිවස ඇතුළත තමන් නිදා සිටි කාමරේදීම ඉතාමත් දරුණු විදිහට ඝාතනය කරලා දාලා තියෙනවා. ඇමතුම ලැබුණු සැනින් ක්‍රියාත්මක වුණු රාජ්ඝාට් පොලිස් ස්ථානයේ උසස් නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් වහාම මේ කියන ගුන්දි කේඩාචරන් ගම්මානය බලා පිටත් වෙනවා. පොලිස් රථ නිවස ඉදිරිපිට නතර කරද්දීම මුළු පළාතම අවදි වෙලා අසල්වැසීන් හැමෝම මධ්‍යම රාත්‍රියේ මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව බියෙන් වෙවුලමින් නිවස වට කරගෙන බලා සිටිනවා. පොලිස් නිලධාරීන් නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුළු වෙද්දී ඔවුන්ට දකින්න ලැබෙන්නේ දරුණු සටනක් සිද්ධුණු බවට සාක්ෂි දරන සම්පූර්ණයෙන්ම අවුල් ගිය නිවසක්. කාමරවල තිබුණු බඩු බාහිරාදිය හැම තැනම විසි කරලා ඇඳුම් පැළඳුම් බිම විසිරිලා අල්මාරි සහ ලාච්චු බලහත්කාරයෙන් ඇරලා ඒවායි තිබුණු වටිනා කියන රණ්ඩාභරණ සහ මුදල් සියල්ලම අතුරුදහන් වෙලා. හැමදේටම වඩා භයානක දර්ශනය තිබුණේ දේව් ක්‍රිෂ්ණා නිදා සිටි ප්‍රධාන නිදන කාමරේ. එහි ඇඳ මත සහ සිමින්ති පොළව මත ගන්න ලේ තට්ටුවක් කලා ගොස් තිබුණා. දේව් ක්‍රිෂ්ණාගේ සිරුර පණ නැතිව ඇඳ මත වැතිරී තිබුණේ බැලූ බැල්මට මාරාන්තික ආයුධයකින් සිදු කළ දරුණු කැපුම්. පොලිස් නිලධාරීන් මුලින්ම සිදුවේ මේ සැබවින්ම දරුණු කොල්ලකෑමක් පවයි. මධ්‍ය ප්‍රදේශ වැනි ප්‍රදේශවල මධ්‍යම රාත්‍රී කල්ලි ගැසී පැමිණෙන සන්නද්ධ කොල්ලකරුවන් නිවෙස් බිඳ දේපල පැහැර ගැනීම සාමාන්‍ය සිදුවීමක්. ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙකු වූ දේව් ක්‍රිෂ්ණ ළඟ නිතරම විශාල මුදල් ගැවසෙන බව දන්නා පිටස්තර කල්ලයක් මෙම අපරාධය සිදු කරන්නට ඇති බවට විමර්ශකයින් උපකල්පනය කළා. ඔවුන් සිතුවේ දේව් ක්‍රිෂ්ණා තමන් සතු දේ බේරා ගැනීමට කොල්ලකරුවන් සමග සටන් වැදුණු බවත් එහිදී ඇති වූ පොරබැදීම අතරතුර මෙම මාරාන්තික ප්‍රහාරය එල්ලවන්නට ඇති බවත්. නමුත් විමර්ශන කණ්ඩායමේ සිට පළපුරුදු තියුණු ඇස් ඇති නිලධාරීන් අපරාධ ස්ථානය වඩාත් සූක්ෂම ලෙස අඟලෙන් අඟල නිරීක්ෂණය කරන්න පටන් ගත්තේ ඔවුන්ට එක දෙයක් වැටහෙන්න ගත්තා. මේ මුළු සිදුවීමම කොතැනක හෝ ලොකු අඩුවක් තියෙනවා. බාහිරින් පෙරෙන සරල කොල්ලකෑමේ චිත්‍රයට සමාන්තරව නොගැලපෙන සාක්ෂි කිහිපයක් කාමරය තුළ තිබුණා. ප්‍රහාරය එල්ල කර තිබූ ආකාරය දෙස බැලීමේදී එය අහඹු ලෙස පැමිණි හොර රංචුවක් කලබලයට කළ එකකට වඩා දේව් ක්‍රිෂ්ණා කෙරෙහි දැඩි පුද්ගලික වෛරයකින් ක්‍රෝධයකින් සහ පලිගැනීමේ චේතනාවකින් සිදු කළ එකක් බව පැහැදිලි වුණා. මේ සරල කොල්ලකෑමේ කතාවට යටින්
ගම්වැසියන් හෝ පවුලේ අය හීනකින්වත් නොහිතපු අතිශය කුප්‍රකට අඳුරු රහසක් වැලලී ඇති බව පොලිසියට ඉව වැටෙන්න ගත්තේ නිතැතින්මයි. සාමාන්‍ය මිනීමැරුම් විභාෂණයක් විදිහට ආරම්භවුණු මේ සිද්ධිය පැය කිහිපයක් යද්දී මුළු ඉන්දියාවම කම්පා කරපු මහා පාවාදීමක දිගහැරෙන්න සමත්වේවි කියලා කවුරුත් හිතුවේ නැහැ. මොකද ඒ නිවසේ බිත්ති 4 ඇතුළත සැඟවිලා තිබුණු ඇත්තම සත්‍ය බාහිර ලෝකයේ සිදුවට වඩා දහස් ගුණයකින් බිහිසුණු එකක් වුණා. අපි මුලින්ම බලමු එදා රාත්‍රියේ පොලිසියට ලැබුණු තොරතුරු සහ සිදුවීම් පෙළගැස්ම මොනවද කියලා. පොලිස් මූලස්ථානයට ලැබුණු තොරතුරු වලට අනුව අප්‍රේල් 6 වෙනිදා රාත්‍රී 1-2 අතර කාලයේදී මුහුණු ආවරණය කරගත් මාරාන්තික ආයුධ අතැතිව පැමිණි නාදුනන පුද්ගලයන් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් දේව්ක්‍රිෂ්ණගේ නිවසට පිටුපසින් හෝ ප්‍රධාන දොරෙන් ඇතුළු වී තිබෙනවා. ඔවුන් පැමිණ ඇත්තේ නිවසේ තිබෙන ධනස්කන්ධය කොල්ල කෑමේ පැහැදිලි චේතනාවෙන්. ගෙට ඇතිලි වූ සැනින් ඔවුන් දේව්ක්‍රිෂ්ණා පුරෝහිත් සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා පුරෝහිත් සිටි කාමරයට කඩාවැදී ඔවුන් දෙදෙනාවම එකවර මෙල්ල කරගෙන තිබෙනවා. එහිදී ඇති වූ දරුණු ගැටුමකදී ප්‍රහාරකයන් විසින් තියුණු ආයුධවලින් දේව්ක්‍රිෂ්ණාට පහරදී ඇති අතර එම බරපතල තුවාල හේතුවෙන් මෙම තරුණ ව්‍යාපාරිකයාට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවී තිබෙනවා. තත්ත්වයේ බරපතලකම වටහාගත් රාජ්ඝාත් පොලිසිය වහාම ක්‍රියාත්මක වී ප්‍රාදේශීය අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ඇඟිලි සලකුණු පරීක්ෂකයින් සහ පොලිස් සුනක කණ්ඩායමක් සමගින් අපරාධය සිදු වූ ස්ථානයට ළඟා වුණා. නිවස ඇතුළත තිබුණු භෞතික සාක්ෂි පෙරලා දමා තිබූ පුටු මේස බිම විසිරී තිබූ රෙදිපිලි සහ දේව්ක්‍රිෂ්ණගේ සිරුර අසල තිබූ ලේ සලකුණු දුටු පොලිසියේ මුල්ම නිගමනය වුණෙත් මේක සංවිධානාත්මකව කල්ලියක් විසින් කළ මිනීමැරුමක් කියන එකම තමයි. නමුත් විමර්ශන කණ්ඩායම නිවසේ පුරා ඇවිදිමින් සාක්ෂි එකතු කරද්දී ඔවුන්ගේ හිතේ ලොකු සැකයක් මතුවුණා. කොල්ලකරුවන් රන්බාණ්ඩ සෙවීමට අල්මාරි කඩා බිඳ දැමුවා නම් නිවසේ ඇති අනෙකුත් වටිනා විදුලි උපකරණ හෝ වෙනත් දෑ දෙස නෙත්යොමා නොතිබුණේ. ප්‍රහාරය එල්ල වූයේ දේව්ක්‍රිෂ්ණාගේ හිසට සහ බෙල්ලටම පමණක් වූයේ. මේ මුළු මිනීමැරුම් සිද්ධියටම සිටි එක්කම සහ ප්‍රධානතම ඇසින්දුටු සාක්ෂිකාරී කවුද? ඒ වෙන කවුරුත් නෙවෙයි මියගේ දේව්ක්‍රිෂ්ණගේ බිරිඳ වන ප්‍රියංකා පුරෝහිත්. විමර්ශකයින්ට තමන්ගේ විමර්ශනයේ මුල්ම සහ තීරණාත්මක පියවර තියන්න සිදුවුණේ ප්‍රියංකාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම. ඒ වෙනකොට ඇය සිටියේ දැඩි බියකින් කඳුලින් සහ කම්පනයකින්. පැය කිහිපයකට කලින් තමන්ගේ මැස් ඉදිරිපිට තමන් ආදරය කළ ස්වාමිපුරුෂයා අමානුෂික ලෙස ඝාතනය වෙනවා දැකපු සාමාන්‍ය ගැහැණියක් විදියට ඇය මුළු සිරුරම වෙවුලමින් හඬා වැටමින් සිටියා. නමුත් පොලිස් නිලධාරීන්ගේ සැනසිලිදායක වදන් හමුවේ තමන්ගේ සිත දැඩි කරගත් ප්‍රියංකා එදා රාත්‍රියේ සිදු වූ බිහිසුණු සිදුවීම් පෙළගැස්ම පියවරෙන් පියවර ඉතාමත් සවිස්තරාත්මකව පොලිසියට ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ප්‍රියංකා පොලිස් නිලධාරීන් ඉදිරියේදී ලබාදුන් ප්‍රකාශය මෙන්න මේ වගේ එකක්. මහත්තයෝ වටපිටාවම නිහටයි. වෙලාවරෑ 1:30 විතර ඇති. මමයි මහත්තයයි හොඳටම නිදාගෙන හිටියේ. එකපාරටම කාමරය ඇතුලෙන් ඇහුණු සද්දයකට මට ඇහැරුණා. මම ඇස් ඇරලා බලද්දී කළු රෙදිවලින් මුහුණ වහගත්ත අතේ දිලිසෙන පිහි වගේ ආයුධගත්තු නාදුනන මිනිස්සු 3-4ක් අපේ ඇඳ වටගෙරගෙන හිටියා. මම කෑ ගහන්න හදද්දීම ඔවුන් මගේ ඇඟ උඩට පැනලා මගේ කට තද කරලා වහගත්තා. ඊට පස්සේ ඇඳ අසල තිබුණු මගේම සාරි පොටක් අරගෙන මගේ අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා මාව ඇඳ කොනකට තල්ලු කළා. ඔවුන් මට තර්ජනය කළා. උඹ එක අකුරක් හරි කෑ ගැහුවොත් තෝගේ මිනිහව මෙතනම කපලා මරනවා කියලා. ඇයි තවදුරටත් කඳුළු සලමින් කියා සිටියේ ඔවුන් මගේ මහත්යව ඇහැරවලා ඇඳෙන් බිමට ඇදලා දාලා දරුණු විදිහට ගහන්න ගත්තා. උඹලා ළඟ තියෙන සල්ලි රත්තරන් සේරම තියෙන තැන් දීපන්. නැත්නම් තොපේ පවුලම ඉවර කරනවා කියලා ඔවුන් කෑ ගැසුවා කියලා. මගේ මහත්තයා තමන් ළඟ තිබුණු යතුරු ටික දීලා අල්මාරියේ තිබුණු රන් ආභරණ සහ මුදල් ගන්න කිව්වා. ඔවුන් රුපියල් ලක්ෂ 3ක් විතර වටිනා රන් බඩුවේ තවත් 50000ක විතර මුදලුයි අරගත්තා. ඒත් මගේ මහත්තයා ඔවුන්ගෙන් එක හොරෙක්ව අල්ලගන්න උත්සාහ කරද්දී අනෙක් කෙනා තමන් ළඟ තිබුණු තියුණු ආයුධයකින් මහත්තයාගේ හිසටම කෙටුවා. මහත්තයා ලේවිලක් මැද බිම ඇද වැටෙද්දී ඔවුන් බඩු අරගෙන පැනලා ගියා. ප්‍රියංකාගේ මේ සවිස්තරාත්මක සහ සංවේදී ප්‍රකාශය ඇසූ මුල්ම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පවා දෑස්වලට කඳුළු ඉනුවා.
නමුත් අපරාධ විමර්ශනයක් කියන්නේ හැඟීම් වලට ඉඩ දෙන තැනක් නෙවෙයි. සාක්ෂි මත පමණක් තීන්දුව తీරන ගන්න තැනක්. පොලිසිය ඇගේ ප්‍රකාශය අකුරක් නෑර සටහන් කරගෙන විමර්ශන පුළුල් කරා. මේ ඝාතනයට ලක්වුණු දේව් ක්‍රිෂ්ණා පුරෝහිත් කියන්නේ සැබවින්ම කවුද? අපි ඔහුගේ අතීතය සහ පවුල් පසුබිම දෙසට හැරි බලිය යොතුමයි. දේව් ක්‍රිෂ්ණ කියන්නේ වයස අවුරුදු 28ක ගමේ කාගෙත් ආදරේ දිනාගත් ඉතාමත් නිහතමානී තරුණෙක්. ඔහු තමන්ගේ මහන්සියෙක් ගොඩනගාගත් කුළුබඩු ව්‍යාපාරය සාර්ථකව කරගෙන යමින් තමන්ගේ බිරිඳ වන ප්‍රියංකා තමන්ගේ මහළු මව සහ බාල සහෝදරිය වන ජෝතිය සමඟ මේ පිය ගැට පෙළ සහිත නිවසේ ජීවත් වුණා. ගම්වැසියන් සහ ඔහුගේ සමීපත ඥාතීන් පවසන විදිහට දේව් ක්‍රිෂ්ණාගේ ජීවිතය කියන්නේ මල් යහනාවක් නෙවෙයි. එක් කඳුළු සහ වගකීම් වලින් පිරුණු කටුක ගමනක්. ඔහු ඉතාමත් කුඩා දරුවෙකුව සිටි කාලයේදීම ඔහුගේ පියා මෙලොව හැරදමා ගොස් තිබුණා. පියාගේ අකල් මරණයත් සමඟ මුළු පවුලම නඩත්තු කිරීමේ සහ ජීවත් කරවීමේ පරම වගකීම වයසට වඩා බෙහෙවෙන් කලින් මේ කුඩා දරුවාගේ කරමත පැටපෙටපා. වසර ගණනාවක් තිස්සේ තමන්ගේ සෙල්ලම් වයස තමන්ගේ තරුණ කාලේ ආශාවන් සියල්ලම පස කලා. දේව් ක්‍රිෂ්ණා තමන්ගේ පවුලේ එක්කම ආර්ථික සහ මානසික කුළුණ බවට පත් වනා. ඔහු දිවාරෑ නොබලා මහන්සිවී කුළුබඩු ව්‍යාපාරයේ දියුණු කළා. මවගේ වෛද්‍ය පිරිවැය නැගෙනියගේ අධ්‍යාපන කටයුතු සියල්ලම සොයා බැලුවේ ඔහුයි. මෑතකදී ඔහු ප්‍රියංකා සමග විවාහවී අලුත් අනාගතයක් ගොඩනගන්න මහත් බලාපොරොත්තුවෙන් කටයුතු කරමින් හිටිය. පවුලේ අය ඔහුව හැඳින්වුවේ දෙවියෙක් වැනි පුතෙක්, පියෙකු වැනි සහෝදරයෙක්, අතිශය වගකීම් සහගත සැමියෙක් විදියටයි. මෙයින් වසර 10කට පෙර එනම් 2015 වර්ෂයේදී දේව් ක්‍රිෂ්ණා සහ ප්‍රියංකා අතර විවාහය දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතිව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිද්ධ වෙනවා. නමුත් මෙතනදී අප අවධානය යොමු කළ යුතු විශේෂ කරුණක් තිබෙනවා. විවාහය සිදුවන විට මේ දෙදෙනාම වයසින් ඉතාමත් බාලයි. ප්‍රියංකා එවකට වයස අවුරුදු 17ක් පමණ පසු වූ බාල වයස්කාර දැරියක්. මේ හේතුව නිසා ඔවුන් දෙදෙනා විවාහ වූ සැනින් එකම වහලයක් යට ජීවත් වෙන්න පටන් ගත්තේ නැහැ. ඒ වෙනුවට ග්‍රාමීය ඉන්දියාවේ විශේෂයෙන්ම රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රදේශ වැනි ප්‍රදේශවල අතීතයේ සිටම පැවතා සාම්ප්‍රදායික සංස්කෘතික චාරිත්‍රයක් වන ගෝන සම්ප්‍රදාය ඔවුන් අනුගමනය කළා. මොකක්ද මේ ගෝන සම්ප්‍රදාය කියන්නේ? මේ සම්ප්‍රදායට අනුව ළමා හෝ ඉතා තරුණ වයසේදී විවාහය සිදුවුවද මනාලිය වහාම මනාලයාගේ නිවසට පදිංචියට යන්නේ නැහැ. විවාහයෙන් පසුවත් ඇය තවදුරටත් තමන්ගේ දෙමාපියන්ගේ නිවසේම රැඳී සිටිය යුතුයි. ඇය ශාරීරිකවත් මානසිකවත් කායිකවත් පවුල් ජීවිතයකට සහ ගෘහස්ත වගකීම් දැරීමට තරම් මොහුකුරාගේ කාන්තාවක් බවට පත්වන තෙක් ඇය මව්පියන් ළඟ ආරක්ෂිතව රැඳී සිටිය යුතුයි. ඉන්පසු වසර කිහිපයකට පසු ඇය පරිණත වූ බව දෙපාර්ශ්වයටම වැටහුණු විට නැවත වතාවක් කුඩා උත්සවයක් පවත්වා තමයි ඇයව සැමියාගේ නිවසට ස්ථීරවම කැඳවාගෙනෙන්. මේ ගෝනා චාරිත්‍රය නිසා ප්‍රියංකා තමන්ගේ විවාහයෙන් වසර 5කට පමණ පසුව එනම් 2020 වර්ෂයේදී විතර තමයි දේව් ක්‍රිෂ්ණාගේ නිවසට ස්ථීරවම පදිංචියට එන්නේ. ඥාතීන් පැවසූ පරිදි ඔවුන්ගේ සැබෑ විවාහය ජීවිතය සැමියා සහ බිරිඳ අතර තිබිය යුතු සම්බන්ධතාවය ආරම්භ වුණේ එතැන් සිටයි. ඔවුන් එකම වහලක් යට ජීවත් වෙමින් ව්‍යාපාර කටයුතු වලට සහාය වෙමින් බාහිර සමාජයට පෙනෙන්නට සිටියේ ඉතාමත් සන්තෝෂවත් ආදර්ශමත් පවුලක් විදිහටයි. නමුත් බාහිර ලෝකයට රත්තරන් පාටින් දිදුලන ඒ සාමකාමී පවුල ජීවිතය ඇතුළත ලේ වැගිරුණු කුණාටුවක් නිර්මාණය වෙමින් තිබුණා. විමර්ශන නිලධාරීන් මේ පවුලේ අභ්‍යන්තර රහස් හාර අවසන්න ගනිද්දී පොලිස් විමර්ශන කණ්ඩායම ප්‍රියංකාගේ ප්‍රකාශයෙන් පමණක් සෑහීමකට පත්වනේ නැහැ. ඔවුන් නිවසේ සිටි අනික් සමාජිකයන් වන දේව් ක්‍රිෂ්ණාගේ මව සහ ඔහුගේ බාල සහෝදරිය වන ජෝතිගෙන් වෙනම දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කළා. පොලිසියට වුවමනා වුණේ සිද්ධ වුණු රාත්‍රියේ අවසන් පැය කිහිපයේ ඇතුළත මේ නිවසේ සිදු වූ දේවල් නියම කාල රේඛාවක් ගොඩනගා ගන්නයි. ප්‍රියංකා දුන්නු ප්‍රකාශය ඉතාමත් ස්ථාවර සහ සවිස්තරාත්මක එකක් වුවත් දේව් ක්‍රිෂ්ණාගේ සහෝදරිය වන ජෝති පොලිස් නිලධාරින් ඉදිරියේ ලබා දුන් කට උත්තරය ප්‍රියංකා මැව් මුළු චිත්‍රයම උඩු යටිකුරු කරන්න සමත් වුණා. ජෝතිගේ කතාවෙන් එලියටාවේ මුළු පවුලම වසර ගණනාවක් තිස්සේ විඳවමින් සිටි දැඩි මානසික පීඩනය සහ අඳුරු පැත්තයි. ජෝති එදා මාරාන්තික රාත්‍රියේ සිදුවීම ගැන මෙන්න මෙහෙම කිව්වා.
මහත්තයෝ එදාරෑ මම මගේ කාමරේ හොඳටම නින්ද ගිහින් හිටිය. එක පාරටම රෑ 1:30 විතර අම්මා කලබලෙන් ඇවිත් මව ඇහැරෙව්වා. අම්ම කිව්වා දේව් ක්‍රිෂ්ණ අයියගේ කාමරයෙන් ලොකු සද්දයක් ඇහෙනවා. අයියයි ප්‍රියංකයි අතරේ ආයෙත් දරුණු රණ්ඩුවක් යනවා වගේ කියලා. මම වහාම ඇදෙන් නැගිටලා අයියගේ කාමරයට දිව්වා. මම කාමරයට ඇතුල් වෙද්දි දැක්ක දෙයින් මගේ පපුුව නතර වුණා. අයිය ඇඳවුඩ කිසිම හෙලවීමක් නැතුව වැතිරිලා හිටිය. මුලින්ම මම හිතුවේ රණ්ඩුවෙන් පස්සේ අයියා නිදාගෙන ඉන්නවා කියලා. හැබැයි මම ළඟට යද්දී දැක්කා අයියාගේ හිසෙන් ගලාගෙනාපු ලේ මුළු පොළව පුරාම විසිරලා තියෙනවා. ඒ වෙලාවේ ප්‍රියංකා අයියා ළඟ වාඩි වෙලා හිටියා. ඇගේ අත් දෙක සාරි පොටකින් ගැට ගහලා තිබුණා. හැබැයි ඒ ගැටේ ඉතාමත් පුරුලටයි දාලා තිබුණේ. ඕනෑම කෙනෙක්ට පෙනෙනවා ඒක Tamanම දාගත්තු බොරු ගැටයක් කියලා. ජෝතිගේ සාක්ෂි එතනින් නතර වුණේ නැහැ. ඒ පවුල තුළම වසර ගණනාවක් තිස්සේ ප්‍රියංකා සහ දේව් ක්‍රිෂ්ණ අතර පැවති දැඩි විවාහ අර්බුදය ගැන පොලිසියට වැදගත් කරුණු රැසක් හෙළි කළා. ජෝති පැවසූ පරිදි ප්‍රියංකා කිසිම දවසක දේව් ක්‍රිෂ්ණව Tamanගේ සැමියා විදිහට පිළිගත්තේ හෝ ඔහුට ආදරය කළේ නැහැ. ඇයි නිතරම දේව් ක්‍රිෂ්ණගේ සාමාන්‍ය පෙනුමට ඔහුගේ ඇඳුම් පැළඳුම් වලට සහ ඔහුගේ ව්‍යාපාරික හැසිරීම් වලට දැඩි ලෙස සමච්චල් කළා. අපහාස කළා. ඇයි නිතරම අයියට කිව්වේ ඔබ මට ගැලපෙන පිරිමියෙක් නෙවෙයි. මගේ ලස්සනට මීට වඩා සල්ලිකාර නගරේ ඉන්න සුපිරි පිරිමියෙක් අයිති වෙන්න ඕනි කියලා. ඇයි නිතරම කිව්වේ අයියා මානසිකව වට්ටලා දික්කසාදේ ඉල්ලලා කෑ ගැහුවා. හැබැයි පස්සේ පවුලේ අය එකතු වෙලා ප්‍රශ්න කරති ඇයි කිව්වේ ඒ කේන්තියට කියපු දෙයක් කියලා. ජෝති පැවසුවා. තවද ප්‍රියංකා පවුලේ අනෙකුත් සමාජිකින් සමග කිසිම සමාජීය හෝ පවුල් සම්බන්ධතාවයක් පැවැත්වුවේ නැහැ. ඇයි නිතරම Tamanගේ කාමරයට වී දොර වසාගෙන Tamanගේ ජංගම දුරකථනයේ සමග මුළු දවසම ගත කළා. ගෙදර දොරේ කිසිම උයන පිහන වැඩකට හෝ පිරිසුදු කිරීමේ කටයුත්තකට ඇයි දායක වුණේ නැහැ. 2020දී නිවසට පැමිණිදා සිට ඇයි සුළු දෙයටත් රණ්ඩු වී ඇගේ මව්පියන්ගේ නිවසට පැන ගොස් මාස ගණන් රැඳී සිටි බව ජෝති හෙළි කළා. ඉන්පසු ජෝති විමර්ශකයන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි අතිශය තීරණාත්මක තොරතුරක් ලබා දුන්නා. ඒ තමයි ප්‍රියංකාගේ රහසිගත ආදර කතාව. 2020 සහ 2021 වර්ෂවලදී පවුලේ අයට දැඩි සැකයක් මතුවී තිබුණා ප්‍රියංකා වෙනත් අයෙකු සමග නිරන්තරයෙන් දුරකථන සම්බන්ධතා පවත්වනවා කියලා. 2022 වර්ෂයේ දිනක ජෝතිට අහම්බෙන් ප්‍රියංකාගේ දුරකථනයේ තිබූ වෙනත් පුද්ගලයෙකුගේ අතිශය රහසගත කාමුක සහ ආදරණීය කෙටි පණිවිඩ දැකගන්න ලැබිලා තියෙනවා. මේ සිදුවීම නිසා දේව් ක්‍රිෂ්ණ සහ ප්‍රියංකා අතර මහා රණ්ඩුවක් ඇති වූ අතර ඉන්පසු ප්‍රියංකා නැවතත් ඇගේ මව්පියන්ගේ නිවසට පැන ගොස් තිබෙනවා. ඇයි වසර 2.5කට වඩා වැඩි කාලයක් රැඳී හිටියා. නැවත දේව් ක්‍රිෂ්ණගේ නිවසට පැමිණ ඇත්තේ මෑතකදී. ඒ දැඩි කොන්දේසි 3ක් පවුලේ අය මත පටවමින් ඇගේ දුරකථනයේ කිසිවෙකු හෝ කිසිම වෙලාවක පරීක්ෂා නොකළ යුතුයි. ඇති නිවසේ කිසිදු වැඩක් පැවරීමට මවට හෝ සහෝදරයට අයිතියක් නැහැ. ඇය වෙනුවෙන් නගරයෙන් නවීන රූපලාවන්‍ය ව්‍යාපාරයක් ලෙස සාදාදිය යුතුයි. මේ ප්‍රකාශයත් සමග පොලිසියට වැටහුණා මේක පිටස්තර කොල්ලකරුවන් පිරිසක් කළ සාමාන්‍ය මිනිමැරුමක් නොවන බව. මේ අතරතුර ජෝතිගේ ප්‍රකාශයෙන් පසුව දේව් ක්‍රිෂ්ණගේ වයෝවෘද්ධ මෞතුමියද ඉදිරියට ඇවිත් ප්‍රියංකාට එරෙහිව බරපතල සාක්ෂි රැසක් ලබා දුන්නා. ඇයි හඬා වෙටමින් පැවසුවේ ප්‍රියංකා තම පුතාව Tamanගෙන් සම්පූර්ණයෙන්ම ඈත් කළ බවත් පවුලේ අයට නිතරම අසභ්‍ය වචනයෙන් බැනවා තිබිත් Tamanට විරුද්ධ වුවහොත් පවුලේ සැමට එරෙහිව ගෘහස්ත හිංසන නඩු පවරා මුළු පවුලම හිරේ අරින බවට නිතරම තර්ජනය කළ බවත්. මව කළ බරපතලම සහ තීරණාත්මක හෙළිදරව් වුණේ ප්‍රියංකා සමග කමලේෂ් නැමැති පුද්ගලයා අතර තිබූ අනියම් සම්බන්ධතාවය පිළිබඳවයි. මේ නිවස තුළ නිරන්තර මානසික යුද්ධයකට හේතු වී තිබූ බවත් දේව් ක්‍රිෂ්ණා මේ නිසා දැඩි ලෙස ලතවුණු බවත් ඇය පැවසුවා. පොලිසිය දැන් පැහැදිලිවම සැක කලා ප්‍රියංකා තම අනියම් පෙම්වතා සමග එකතු වී මෙම අපරාධය මෙහෙවා ඇති බව. මේ සියලු තොරතුරු ගලපාගත් විමර්ශන නිලධාරීන් Tamanගේ සැකය අංශක 180කින් කැරකිලා කෙලින්ම නතර කළේ බිරිඳ ප්‍රියංකා පුරෝහිත් ළඟයි. පොලිසිය අපරාධ ස්ථානය ස්වාධීනව සහ විද්‍යාත්මකව නැවත පරීක්ෂා කළා. එහිදී ඔවුන්ට මතුවුණු ප්‍රධාන සැකයන් සහ පරස්පරතාවයන් මෙන්න මේවා. ප්‍රහාරය ම්ලේච්ඡත්වය,
වෛද්‍ය වාර්තාවලට අනුව දේව් ක්‍රිෂ්ණාගේ හිසට එල්ල වී තිබූ මාරාන්තික ප්‍රහාරය අඟල් 12ක් පමණ දිග සහ දැඩි ගැඹුරු තුවාලයක් ඇති කර තිබුණා. සාමාන්‍ය කොල්ලකරුවෙක් කලබලයට එල්ල කරන පහරක් මීට වඩා වෙනස්. මේ ඉතාම සූක්ෂමව අතිශය ම්ලේච්ඡ සහ පුද්ගලික පැහැදිලි වෛරයකින් සහ ඔහුව මරා දැමීමේ චේතනාවෙන් එල්ල කරන ලද පහරක්. ඒ වගේම සාක්ෂිවල පරස්පරතා. ප්‍රියංකා මුල් ප්‍රශ්න කිරීමේදී කිව්වේ කොල්ලකරුවන් ඇගේ කට වසා අත්කකුල් තදින් ගැට ගැසූ බවයි. නමුත් සහෝදරිය ඇතුල් වන විට දුටුවේ ලිහිල් ගැටයක්. එමෙන්ම කොල්ලකරුවන් පැමිණි ආකාරය ගැන ඇය පැවසූ කාලවකවානුව ලොකු පරස්පරතාවයක් තිබුණා. අතුරුදහන් වූ ජංගම දුරකථනය. නිවසේ තිබූ සියලු රන් ආභරණ සහ මුදල් විසිරී තිබුණත් ප්‍රියන්කාගේ ජංගම දුරකථනය පමණක් අභිරහස් ලෙස අපරාධස්ථානයේත් අතුරුදහන් වී තිබුණා. කොල්ලකරුවන් රන්බඩු සමග දුරකථනයක් පමණක් විශේෂෙන් රැගෙන ගියයි. අනෙක් අයගේ දුරකථන නිවසේ ඉතිරි කළයයි. අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි සහෝදරීගේ සහ මවගේ සාක්ෂි සහ මේ සියලු වටපිටාවන් එකම ලක්ෂයකට යොමු වෙද්දී රාජ්ඝාත් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායම ප්‍රියන්කාව දැඩි ප්‍රශ්න කිරීමට ලක් කළා. පැය කිහිපයක දැඩි ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රියන්කා මවාගත් කඳුළු සහ දැඩි බව දියවී යන්නට පටන් ගත්තා. පොලිස් නිලධාරින් ඇය ඉදිරියේ තැබූ විද්‍යාත්මක සාක්ෂි හමුවේ ඇයට තවදුරටත් බොරු කිය නොහැකි වුණා. අවසානයේදී ප්‍රියන්කා පොලිසිය ඉදිරියේ සම්පූර්ණයෙන්ම බිඳ වැටි තමන් කළේ මහා සාපරාධී අපරාධය පාපොච්චාරණය සිදු කළා. ඇය පිළිගත්තා තමන් සහ තමන්ගේ අනියම් පෙම්වතා වන කමලේෂ් එකතු වෙලා දේව් ක්‍රිෂ්ණව තමන්ගේ ජීවිතයෙන් සදහටම ඉවත් කරන්න මාස ගණනාවක සිට සැලසුමක් කළ බව. ඔවුන්ට උවමනා වුණේ දේව් ක්‍රිෂ්ණා සතු ධනයත් ලබාගෙන කිසිදු සමාජීය හෝ පවුල් බාධාවකින් තොරව නිදහසේ එකට ජීවත්වීමට. පොලිසිය හෙළි කළ පරිදි මේ මිනීමැරුම ඉතා සූක්ෂම ලෙස නගරයේ සිටින අපරාධකරුවන්ගේ සහය ඇතිව කලින් සැලසුම් කරන ලද්දක්. මේ සැලසුමේ ප්‍රධාන කොටසක් විදිහට කමලේෂ් විසින් රුපියල් ලක්ෂයක මුදලකට කුලී ඝාතකයෙක්ව මේ සඳහා මිලදීගෙන තිබූ බව හෙළිවුණා. ඝාතනයෙන් පසු පොලිසිය මුලා කිරීම සඳහා මුළු අපරාධ ස්ථානයම කොල්ලකෑමක් සිදු වූ ආකාරයට ව්‍යාජ ලෙස සකස් කිරීමට ප්‍රියන්කා විසින් සැලසුම් කර තිබූ බව ඇයි පිළිගත්තා. විසිරුණු බඩු බාහිරාදිය අතුරුදහන් වූ රත්තරන් බඩු සහ නාදුරන සන්නද්ධ හොරුන් ගැන ඇය මවපු කතාව පොලිසියේ අවධානයේ වෙනතකට යොමු කරන්න හදපු මහා රංගනයක් පමණයි. දැන් අපි බලමු කවුද මේ කමලේෂ්. ඒ වගේම කොහොමද මේ මාරාන්තික සැලසුම ඉතාමත් සූක්ෂම ලෙස ක්‍රියාත්මක වුණේ කියලා. 33 හැවිරිදි කමලේෂ් කියන්නේ ඒ වෙනකොටත් විවාහක දරුවන් දෙදෙනෙකුගේ ආදර්ශමත් පියෙක් විදිහට සමාජයට පෙනී සිටි පුද්ගලෙක්. ප්‍රියන්කා දේව් ක්‍රිෂ්ණා සමග 2015දී විවාහ වුණත් ගෝනා චාරිත්‍රය නිසා ඇය තමන්ගේ මව්පියන්ගේ නිවසේ සිටි කාලයේදී එනම් 2017 වර්ෂයේදී ඇයට කමලේෂ්ව මුණ ගැසුණා. ඔවුන් අතර පැවති සැලකිය යුතු වයස් පරතරය නොතකා ඔවුන් දෙදෙනා රහසින් හමුවෙමින් ඉතාමත් සමීප වෙනවා. පසුව ඒ දැඩි අනියම් ආදරය සහ කාමක සම්බන්ධතාවයක් දක්වා වර්ධනය වෙනවා. දෙන්නම විවාහක වුණත් ඔවුන් සමාජ සම්මතයන් පවුල් ජීවිත පසෙකලා ව්‍යාජ ආදරයෙන් අන්ධ වෙනවා. 2020දී ප්‍රියන්කා දේව් ක්‍රිෂ්ණගේ නිවසට පදිංචියට පැමිණියද ඇගේ සිත සහ ගත සම්පූර්ණයෙන්ම තිබුණේ කමලේෂ් ළඟයි. දේව් ක්‍රිෂ්ණා ඇයට සැබෑ ලෙසම ආදරය කරමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න කොතරම් උත්සාහ කළත් ප්‍රියන්කා ඔහුව පිරිමියෙකු ලෙස ප්‍රතික්ෂේප කරමින් හොර රහසේ කමලේෂ් සමග සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් තිබෙනවා. දේව් ක්‍රිෂ්ණට මේ සම්බන්ධතාවය අසූ පසු ඔහු ප්‍රියන්කාට අවවාද කරමින් ඇයව යහමකට ගැනීමට උත්සාහ කළත් ප්‍රියන්කාට වුවමනා වුණේ දේව් ක්‍රිෂ්ණව තමන්ගේ ජීවිතයෙන් සදහටම ඉවත් කරන්නයි. මේ සඳහා ප්‍රියන්කා සහ කමලේෂ් එකතු වී කමලේෂ්ගේ විශ්වාසවන්ත මිතුරෙකු වන සුරේන්ද්‍ර නැමැත්තාව මේ මාරාන්තික කුමන්ත්‍රණයට ඇදගන්නවා. සුරේන්ද්‍ර කියන්නේ මුදලට ඕනෑම අපරාධයක් කරන කුලී ඝාතකයෙක්. මෙහිදී තවත් විශේෂ තොරතුරක් හෙළිවෙනවා. ප්‍රියන්කා දිගු කලක් මව්පියන්ගේ නිවසේ සිට ඝාතනය සිදුවීමට හරියටම දින 5කට හෝ 6කට පෙර එනම් අප්‍රේල් 1 හෝ 2 පමණ නැවත දේව් ක්‍රිෂ්ණගේ නිවසට පැමිණෙනවා. ඇයි එන්නේ නිකන් නෙවෙයි.
දේව් ක්‍රිෂ්ණගේ දෛනික චර්යාව ඔහු නිදාගන්නා වේලාවන් සහ නිවසේ ආරක්ෂාව පරීක්ෂා කර බැලීමටයි. ඒද සැලසුමේම කොටසක්. ඔවුන් සුරේන්ද්‍ර නැමැති කුලී ඝාතකයාට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාතුවක් ලබා දෙන අතර ඉන් රුපියල් 50,000ක මුදලක් අත්තිකාරම් ලෙස ලබා දෙනවා. ඉතිරි 50,000 ඝාතනයෙන් පසු ලබා දීමටයි පොරොන්දු වෙන්නේ. ඝාතනය සිදු වූ රාත්‍රියේ සැබෑ තත්ත්වය මෙන්න. අප්‍රේල් 6 වෙනිදා රාත්‍රියේ සැලසුම් කළ පරිදි ප්‍රියන්කා විසින් නිවසේ පිටුපස සහ ප්‍රධාන දොර අගුළු නොදමා විවෘතව තබනවා. මධ්‍යම රාත්‍රී 1:30ට පමණ කමලේෂ් සහ සුරේන්ද්‍ර ඉතා පහසුවෙන් කිසිදු ශබ්දයක් නොනගා නිවස තුළට ඇතුල් වෙනවා. ප්‍රියන්කා විසින් කාමරය තුළ තද නින්දේ පසු තමන්ගේම ස්වාමි පුරුෂයා වන දේව් ක්‍රිෂ්ණව ඝාතනයට පෙන්වනවා. ලැබුණු සැනින් ක්‍රියාත්මක වූ සුරේන්ද්‍ර සහ කමලේෂ් නිදා සිටි දේව් ක්‍රිෂ්ණාගේ ඇඟ මතට පැන ඔහුට සෙලවීමටවත් ඉඩ නොදී තමන් ළඟ තිබූ තියුණු මාරාන්තික ආයුධයකින් ඔහුගේ හිසටම දරුණු ලෙස පහර දෙනවා. ප්‍රහාරය කෙතරම් වේගවද්ද සහ දරුණුද කියනවා නම් දේව් ක්‍රිෂ්ණට කෑ ගැසීමට පවා ඉඩක් නොලැබේ. මිනිත්තු කිහිපයක් ඇතුළත ඔහු අවසන් හුස්ම හෙලනවා. ඝාතනයෙන් පසුව ඔවුන් දෙදෙනා පලා යන අතර ප්‍රියන්කා විසින් කාමරයේ බඩු බාහිරාදී පෙරලා කොල්ල කෑමක ස්වරූපයක් මවනවා. ඇය තමන්ගේ දුරකථනයේ කමලේෂ් අතට දෙන්නේ එහි ඇති සාක්ෂි විනාශ කිරීමටයි. ඉන් පසු ඇය තමන්ගේම අත්සාරි පොටකින් බුරුලට ගැට ගසාගෙන මහා හඬින් කෑගසමින් පවුලේ ඇයව ඇහැරවන්නේ නාදුරන හොරු පිරිසක් පැමිණි බව පවසමින්. නමුත් ලෝකෙ කිසිම අපරාධයක් සදාකාලිකවම සඟවන්න බැහැ. ප්‍රියංකා මවපු ඒ රංගනය අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ පොලිසියේ තියුණු විමර්ශන හමුවේ පැය කිහිපයකින් කුඩු පට්ටම් වී ගියා. 2026 අප්‍රේල් මස 11 වෙනිදා වන විට ලැබුණු නිල වාර්තාවලට අනුව මධ්‍ය ප්‍රදේශ් පොලිසිය විසින් දේව් ක්‍රිෂ්ණා පුරෝහිත් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වූ බිරිඳ ප්‍රියන්කා පුරෝහිත් සහ ඇගේ අනියම් පෙම්වතා වූ කමලේශ්ව නිල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා මේ වන විට තමන් කළ මහා පාපකර්මයට හිරගෙවල් ඇතුලේ වන්දි ගෙවමින් සිටිනවා. ඔවුන්ට එරෙහිව මිනීමැරුම් සහ කුමන්ත්‍රණ චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා. කෙසේ වෙතත් කොන්ත්‍රාත් ඝාතකයා වූ සුරේන්ද්‍ර නැමැත්තා ඒ වෙන විට ප්‍රදේශයෙන් පලාගොස් තිබුණා. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා. නීතියෙන් ඔවුන්ට දඬුවම් ලැබුණත් අහිමි වුණු ජීවිතය නැවත ලබාගත හැකිද? තමන්ගේ පවුල වෙනුවෙන් කුඩා කල සිටම කැපවුණු වගකීම් සහගත 28 හැවිරිදි තරුණ දේව් ක්‍රිෂ්ණා සදහටම මෙලවින් සමුගෙන අවසන්. ආදරණීය මවකට තම පුතාවත් එකම සහෝදරියට තම සහෝදරයාවත් අහිමි කළේ තමන්ගේම කියා නිවසට කැඳවාගෙනා බිරිඳගේ නිදන්ගත පාවාදීම සහ තණ්හාව නිසාවින්. මේ බිහිසුණු ඇත්ත කතාව ගැන ඔබ මොකද හිතන්නේ? තමන්ව විශ්වාස කරපු තමන් වෙනුවෙන් ජීවිතයම කැපකරපු ස්වාමි පුරුෂයෙක්ට මේ වගේ ද්‍රෝහිකමක් කරන්න තරම් මිනිස් හදවත් ම්ලේච්ච වෙන්නේ කොහොමද? ඔබේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝව හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට සමුගන්නපා. ඔබට සුබ දවසක් ආයුෂ බොහෝ වේවා.